ඉතින් අද අපි කතා කරන්න යන්නේ නූතන ශ්‍රී ලාංකේය සංගීතය විශේෂයෙන්ම රැප් සංගීතයේ ටිකක් ගැඹුරු පැත්තක් ගැන. චතු සහ කොස්තාගේ සිහියත් අවසිහියෙන් කියන ගීතය තමයි අපි අද අරගෙන තියෙන්නේ. ඔව්. ඇත්තටම මුලින් මේක අහන කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේක හරිම ආක්‍රමණශීලී කේන්තියෙන් කියන දෙයක් වගේ. ඔව් ඒකත්. ඒත් අපේ අරමුණ අර මතු පිටින් පේන දෙයට වඩා ටිකක් ගැඹුරට ගිහින් මේකේ පිටිපස්සේ තියෙන කතාව අරමුණ ඒ වගේ දේවල් තේරුම් ගන්න එක. ඔව් ඒක තමයි වැදගත්ම දේ. මොකද මේක සාමාන්‍ය විදිහේ ගීතයක් නෙවෙයි. අපේ මූලාශ්‍රවල පැහැදිලිවම කියනවා මේක ඩිස් ට්‍රැක් එකක් කියලා. ඩිස් ට්‍රැක්. ඔව් ඒ කියන්නේ හිප් හොප් සංස්කෘතියේ තියෙන විශේෂ අංගයක් තවත් රැප් ශිල්පියෙකුට මේ වෙලාවේ මාස්ටර් ඩී කියන ශිල්පියට කෙලින්ම අපහාස කරන්න, අභියෝග කරන්න. එයාගේ තැන බිඳලා දාන්නම වගේ හදපු එකක්. හරියටම. එහෙම නිර්මාණයක්. එතකොට මේක නිකන්ම තරහට කියන සින්දුවකට වඩා නීති රීති තියෙන සෙල්ලමක් වගේ දෙයක්ද? අනිවාර්යෙන්ම. ඒ સંદર્ભය දැනගත්තම මේකේ තියෙන සැර වචන පේන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් විදිහට වගේ. ඔව් ඒක දැනගෙන මේක ඇහුවම හැම වචනයකම වගේ අලුත් තීරුමක් එනවා. එහෙලම් අපි එතනින්ම පටන් ගමුද? ප්‍රතිවාදියාට පහර දෙන තැන් වරින්. හොඳම තැන පටන් ගන්න. මොකද ඩිස්ට්‍රැක්ට් එකක මූලිකම කාර්යය ඒක. හරි. මුලින්ම ඇහෙනකොට කනට වදිනම දේ තමයි මේකේ තියෙන අර කෙලින්ම ගහන ගතිය. උබලා ගෝතයන්ගේ වැඩ ඔක්කොම හොරෙන් සහ එකෙක් නෑ කිලින් වගේ කැලි තියෙනවා. ඔව්. ගෝතා කියන වචනේම ලංකාවේ හරි සැරයි නේද? මෙතනදී ඒකේ මොකක්ද ඇලේ ලක්ක කරන්නේ? නිකම්ම බණින එක විතරද? නෑ, නිකම්ම බණිනවට වඩා ගැඹුරුයි. ගෝතයා කියන එකෙන් කියවෙන්නේ නොමේරු දැනුමක් නැති බොළඳ කියන එක. ඒකෙන් එයාලා මාස්ටර් ඩීව හම්බඩු ගහන්නේ මේ රැප් සෙල්ලම හරියට දන්නේ නැති නිකන්ම වචන අමුණන කෙනෙක් විදිහට. වැඩ ඔක්කොම හොරෙන් කියන එකෙන් එයාගේ අව්‍යාජභාවයේ ප්‍රශ්න කරනවා. ඒ කියන්නේ ඔයා පෙන්නන දේ නෙවෙයි ඇත්ත ඔයා ව්‍යාජ චරිතයක් කියලා කෙලින්ම චෝදනා කරනවා. හිප් හොප් වල අර රියල් වීම කියන එක ගොඩක් වැදගත් නේද? අන්න ඒක තමයි ඉහෙලින්ම සලකන දේ. ඒ කියන්නේ එක පැත්තකින් එයාගේ චරිතයට ගහනවා අනිත් පැත්තෙන් එයාගේ කලා හැකියාවටත් ගහනවා. උබේ වදන් හැඩකාරයි හැබැයි හෝඩියේ උන්ට මාරයි කියන පෙළිය තියෙන්නේ. ඔව්. ඒකෙන් කෙලින්ම කියන්නේ එයාගේ පද රචනා බොළඳයි කියලා නේද? හරියටම. ඒක හරිම සූක්ෂම අපහාසයක්. ඔයාගේ වචන ලස්සනයි තමයි ඒත් ඒක හරියන්නේ පොඩි ළමයින්ට ගැඹුරක් නැහැ හරයක් නැහැ කියන එක තමයි ඒකෙන් කියවෙන්නේ. ඒකෙන් ප්‍රතිවාදියාගේ කලාත්මක වටිනාකම ප්‍රේක්ෂකයන් ඉස්සරහා බිඳුවටම බස්සනවා. ඒක හරියට බොක්සිං වල මූණට ගහන ගමන් එයාගේ තාක්ෂිකයත් වැරදි කියලා කියනවා වගේ. ඔව් ඒ වගේ වැඩක්. හැබැයි ඊළඟට එන පදයක් තියෙනවා කොස්තාගේ කොටසේ පොන්සිකමට වෙද්දු ගෙන්නුවත් බෙහෙත් අදාළ නෑ කියද. එතනදී නම් මට හිතෙන්නේ මේක නිකන් රැප් තරංගයක් කියන සීමාව පනිනව වගේ. මේක හරිම පෞද්ගලිකයි නේද? ඔව්. මේ වගේ දේවල් මේ සංස්කෘතිය සාමාන්‍ය දෙයක්ද? අනිවාර්යයෙන්ම. ඒක තමයි ඩිස්ට්‍රැක්ට් එකක තියෙන භයානකම පැත්ත. ඒක හුදෙක් කලාත්මක විවේචනයක් නෙවෙයි. මනෝවිද්‍යාත්මක යුද්ධයක් වගේ. හරියටම මනෝවිද්‍යාත්මක යුද්ධයක්. මෙතනදී ප්‍රතිවාදියාගේ පිරිමිකමට එහෙම නැත්නම් පුරුෂාර්ථයට පහර දෙනවා. රැප් සටන් වලදී මේක සුලභව පාවිච්චි කරන උපක්‍රමයක්. ඒ කියන්නේ එයාගේ ආත්ම විශ්වාසය බිඳලා දාන්න. ඔව්. ඔහුව චිත්ත වේගයව අවුස්සන්න, එයාගේ ආත්ම විශ්වාසය බිඳලා දාන්න තමයි මේ වගේ පෞද්ගලික ප්‍රහාර එල්ල කරන්නේ. ඒකෙන් රසිකයින්ට දෙන පණිවිඩය තමයි මෙයාට රැප් කරන්න විතරක් නෙවෙයි, පිරිමියෙක් විදියටවත් පෙනී ඉන්න බෑ කියන එක. ඒක හරිම ක්‍රූරයි. ඔව්. ඒක මේ ක්‍රීඩාවේ කොටසක්. හරි. එතකොට ප්‍රතිවාදියාව බිම දානක තමයි ඒක අරමුලක්. ඒක කරන ගමන්ම එයාලව උස්සලා තියෙන විදිහකුත් පේනවා නේද? ඔව්. ප්‍රතිවාදියාව ගෝතයා කියලා හඳුන්වන ගමන් එයාලා කියනවා කිව්වා කලින් පදම සෙල්ලම් කරන්නේ මොලෙන් කියලා. ඒකෙන් මොන වගේ පණිවිඩයක්ද දෙන්න හදන්නේ? ඒක තමයි මේකේ අනිත් පැත්ත. ප්‍රතිවාදියාව පහත් කරන ගමන් තමන්ගේ ප්‍රතිරූපය ගොඩනගා ගන්න එක. සෙල්ලම් කරන්නේ මොලෙන් කියන එකෙන් එයාලා කියන්නේ අපි නිකන් කෑ ගහන බලය පෙන්වන අය නෙවෙයි. අපි උපායශීලී. අපි මේක කරන්නේ සැලැස්මකට අනුව වගේ. ඔව්. ඔයා ශක්තියෙන් එනකොට අපි එන්නේ බුද්ධියෙන් කියන එක. ඒකෙන් එයාලා ප්‍රතිවාදියාට වඩා ඉහළ වඩා සංකීර්ණ තලයක ඉන්නවා කියලා ප්‍රේක්ෂකයාට හේතු ගන්වනවා. ඒ බුද්ධියත් සාමාන්‍ය පොතේ දැනුමක් නෙමෙයි. ඒක වීදි බුද්ධියක් කියලා තියාලා කියනවා වගේ. ඒක ඇත්ත. මූලාශ්‍රවල තියෙනවා කොළඹ කොල්ල ගන්නේ ඉස්සරහ දොරෙන් නෑ කියන කතාව. ඒක නිකන්ම තැනක්ගෙන නෙවෙයි. සම්පූර්ණ ජීවන දර්ශනයක් ගැන කියන කතාවක් නේද? හරියටම. ඉස්සරහ දොර කියන්නේ සමාජය පිළිගත් සම්ප්‍රදායික විනීත මාර්ගය. හරි. අපි ඉස්සරහ දොරෙන් යන්නේ නෑ කියන එකෙන් කියවෙන්නේ අපි සමාජයේ නීති
සම්මතයන් පිළිපදින්නේ නැහැ. අපි අපේම පාරවල් හදාගන්නවා. අපි දන්නවා කොහොමද මේ ක්‍රමය ඇතුලේ නොනැසී ඉන්නේ කියලා වගේ. ඔව්. අපි වීදිර දන්නවා. ඒකේ නෝන් තමන්ව කොළඹ නාගරික අධ්‍යක්ෂියම එක්ක බැඳුණු කෘතිමන් වූ අව්‍යාජ චරිත විදිහකට ස්ථාපිත කරගන්නවා. අපි ඔයාලා වගේ සැලූන් වල හැදුණු අය නෙවෙයි, අපි පාරේ හැදුණු අය කියන ආකල්පය තමයි එතන තියෙන්නේ. ඒක යාළගේ අනන්‍යතාවයේ හරිම ප්‍රබල කොටසක්. ඔව්. ඒ අනන්‍යතාවය තමයි යාළගේ විශ්වසනීයත්වය හදන්නේ. ඒක යාළගේ සන්නාමයේම කොටසක්. ඒකට ආකර්ෂණය වෙන රසික පිරිසක් ඉන්නා. අනිවාර්යෙන්ම. ඒ අයට දැනෙන්නේ ෂතු සහ කොස්තා කියන්නේ එයාලගේ කටහන කියලා. ඒ වීදි ජීවිතේ තව පැත්තක් ගැනත් යාලා හරිම විවෘතව කතා කරනවා. දවස පටන් ගන්නේ මලෙන්, රැට ඉවර වෙන්නේ ගලෙන් වගේ දේවල්. ඔව්. මේ වගේ මත්ද්‍රව්‍ය භාවිතය ගැන සමාජයේ තියෙන බොහොම නිෂේධනීය ආකල්පයක්. එහෙම තියෙද්දි මේ වගේ දේවල් එලිපිට කියන එකේ අරමුණ මොකද්ද? ඒ අර හිප් හොප් සංස්කෘතියේ සැබෑ බව එහෙම නැත්නම් රියල්නෙස් කියන සංකල්පයේ ඉන්නේ. ඒකයි එතන. ඔව්. ඒ කියන්නේ අපි සමාජයේ හදන ලස්තන රාමුව ඇතුලේ ජීවත් වෙන බොරුසෝබන පෙන්වන අය නෙවෙයි. අපි ජීවත් වෙන්නේ රළු කටුක යථාර්ථය තුල. මේවා තමයි අපේ ජීවිතයේ ඇත්ත. අපි ඒක සංගවන්නේ නැහැ කියන පණිවිඩය දෙන එක. ඒ කියන්නේ ඒක එක විදිහක ප්‍රතිරූප ගොඩනැගීමක් සමාජයේ නරකයි කියන දේ පෙන්වලා Taman සැබෑ කියලා ඔප්පු කරන එක. හරියටම. ඒක අවදානම් සහගත උපාය මාර්ගයක්. මොකද ප්‍රධාන ධාරාමේ ප්‍රේක්ෂකීන්ව ඈත් වෙන්න පුළුවන්. ඔව් නමුත් යාළගේ මූලික රසික පිරිස කියන්නේ මේ උපසංස්කෘතිය තේරුම් ගන්න එක තියෙන බැඳීම ඒකෙන් තවත් ශක්තිමත් වෙනවා. ඒ අයට දැනෙනවා මේ ශිල්පීන් තමන්ගේ කතාව කියන්නේ කියලා. ඒ සැබෑ කතාවේම තවත් කොටසක් තමයි එයාලා ආපු ගමන ගැන කියන එක. කොස්තගේ කොටසේ තියෙනවා ගියා කොටක් පයින් මමත් දාලා බාට සහ දැන් නයිකි උගල පාගා කියලා. ඒක නිකන් සපත්තු දෙකක් ගැන කතාවක් නෙවෙයි නේද? ඒක ඊට වඩා ලොකු රූපකයක් තියෙනවා. ඒක ඊතාව බලවත් රූපකයක්. ඒක ඇත්තටම හිප් හොප් සංස්කෘතියේ තියෙන සම්භාව්‍යම ආඛ්‍යානයක්. අර rags to riches කතාව. ඔව් දුප්පත්කමේ ඉඳලා ධනවත් වුණු කතාව. බාටා කියන්නේ මෙතනදී දුප්පත්කම, නැතිබෙරිකම, සාමාන්‍ය ජීවිතය. නයිකි කියන්නේ සාර්ථකත්වය, ධනය, පිළිගැනීම. සමාජයේ ඉහළ තැනකට ආපු බව. හරියටම. මේ පේලි දෙකෙන් එයා තමන්ගේ සම්පූර්ණ ජීවිත කතාවම සාරාංශගත කරනවා. ඒකෙන් කියවෙන්නේ මම මේ තැනට ආවේ කාගේවත් උදව්වකින් නෙවෙයි, මගේම මහන්සියෙන්. මම මේ දේවල් උපයාගත්තේ පාරේ ඉඳන් වගේ. ඔව්. ඇයි මේ කතාව දුප්පත්කමේ ඉඳන් තමන්ගේම මහන්සියෙන් උඩට යන කතාව හිප් හොප් වලට මෙච්චර වැදගත් වෙන්නේ? ඒක ලෝකේ පුරාම දකින දෙයක් නේද? ඔව්. ඒකට හේතුව හිප් හොප් කියන කලාවම බිහි වෙන්නේ සමාජයේ පීඩිත කොන් කරපු ප්‍රජාවන් අතරින් වීම. ඒ අයට සාම්ප්‍රදායික මාර්ගවලින් ඒ කියන්නේ හොඳ අධ්‍යාපනයක් ලැබලා හොඳ රස්සාවක් කරලා ඉහළට යන්න අවස්ථා හරිම අඩුයි. ඉතින් රැප් කියන එක එයාලට තමන්ගේ කටහඬ අවදි කරන්න තමන්ගේ දක්ෂතාවය පෙන්වලා ඒ ක්‍රමය පරාජය කරලා උඩට එන්න තියෙන මාර්ගයක්. අන්න ඒකයි. ඒ නිසා නැතිබරිකමේ ඉඳන් සාර්ථක වෙන කතාව කියන්නේ ඒ සම්පූර්ණ ක්‍රමයටම ගහන ගැහිල්ලක්. ඒක පුද්ගලික ජයග්‍රහණයක් වගේම තමන්ගේ ප්‍රජාවගේම ජයග්‍රහණයක් විදිහට යාලා සමරනවා. ඒක තමයි සල්ලි පොදි බැඳගෙන ඉන්නේ කියලා යාලා අවඩම්බරෙන් කියන්නේ. ඔව්. හයි මේ හැමදේම එකට බැඳ තියෙන දේ තමයි මං හිතන්නේ භාෂාව. මුලින් ඉඳන් අගටම මේකේ තියෙන හරිම සැර කිසිම ෆිල්ටරයක් නැති වචන. සමහරුන්ට මේක අහගෙන ඉන්න තමාරු ඇති. ඩිස්ට්‍රැක් එකක මේ භාෂාවේ කාර්යභාරය මොකද්ද? නිකම්ම බනිනුවට වඩා එහා ගිය දෙයක් තියෙනවද? අනිවාර්යයෙන්ම මේ ආක්‍රමණශීලී භාෂාව නිකම්ම වචන ටිකක් නෙවෙයි. ඒක මේ ගීතයේ කාර්යසාධනයම කියන්නේ performance එකේම අනිවාර්ය කොටසක්. ඒකෙන් ප්‍රකාශ වෙන්නේ නොසැලෙන බව, සමාජ සම්මතයන්ට අභියෝග කිරීම සහ කිසිම වාරණයකින් තොර අමු හැඟීම්. හරි. ඩිස්ට්‍රැක් එකක මූලික අරමුණක් තමයි ප්‍රතිවාදියාව මානසිකව බිඳ දැමීම. මේ සැර භාෂාව ඒ සඳහා පාවිච්චි කරන ප්‍රබලම ආයුධයක්. ඒ කියන්නේ ප්‍රතිවාදියාට වගේම අහන අයටත් මේකෙන් එකවර පණිවිඩ කීපයක් දෙනවා. අපි කාටවත් බය නැහැ, අපි කියන්න ඕන දේ කෙලින්ම කියනවා වගේ දෙයක්. හරියටම. එක පැත්තකින් ඒ වචන වලින් ප්‍රතිවාදියාව කම්පැනිටපත් කරවා අනිත් පැත්තෙන්. එයාලගේ රසිකයන්ට දැනෙනවා මේ ඉන්නේ මගේ වීරයා කියලා. ඔව් මෙයා නිර්භීතයි, අව්‍යාජයි, කාටවත් යටත් වෙන්නේ නැහැ කියන හැඟීම. ඒකෙන් ශිල්පියා සහ රසිකයා අතර හරිම ශක්තිමත් බැඳීමක් ඇති වෙනවා. ඒ නිසා ඩිස්ට්‍රැක්ට් එකක මේ සැර බව අයින් කරොත් සම්පූර්ණ බලපෑමම නැති වෙලා යනවා. ඒක හරියට මිරිස් නැති මිරිස් හොද්දක් වගේ.
ඉතින් මේ ඔක්කොම දිහා බලුවම අපි මුලින් දැක්කේ නිකන්ම කේන්තියෙන් බණින රැප් සින්දුවක්. ඒත් මේ මූලාශ්‍රය එක්ක ගැඹුරට ගියාම පේනවා මේකට වඩා කොච්චර සංකීර්ණ සැලසුම් සහගත දෙයක්ද කියලා. මේක නිකන් වචන ගොඩක් නෙවෙයි මේක යුද ප්‍රකාශයක් වගේ. ඔව් යුද ප්‍රකාශයක් කියන එක හොඳ වචනයක්. මේ ගීතේ ඊටාම සැලසුම් සාගතව ගොඩනගපු sannivedanayak. එක පැත්තකින් ප්‍රතිවාදියාව බිඳ දමනවා. ඔව් මාස්ටර් ඩී විලක්ක කරලා ඔහුගේ කලාත්මක හැකියාව, අව්‍යාජ භාවය සහ පෞරුෂය කියන හැම පැත්තකින්ම පහර දෙනවා. අනිත් පැත්තෙන් ඒ කරන ගමන්ම තමන්ගේ ප්‍රතිරූපය ගොඩනගා ගන්නවා. ඔව් තමන්ව බුද්ධිමත්, උපායශීලී, අව්‍යාජ සහ වීදියේ ඉඳන් තමන්ගෙම මහන්සියෙන් නැගියා සාර්ථක චරිත විදිහට ගොඩනගා ගන්නවා. ඒ අරමුණු දෙකම ඉටු කරගන්න යාලා පාවිච්චි කරන මෙවලම් තමයි අපි මේ කතා කරපු සැර භාෂාව. වීදි ව්‍යවහාරය සහ අර බාටා ඉඳන් නයිකි වලට ආවා වගේ බලවත් රූපක. ඒක ඇත්ත. ඉතින් මේකෙන් අපිට ලැබෙන්නේ තමන්ගෙම නීති, තමන්ගෙම භාෂාව, තමන්ගෙම සාර්ථකත්වය මනින මිනුම්දඩු තියෙන වෙනමම උපසංස්කෘතියක් දිහා බලන්න ලැබෙන කවුළුවක් වගේ. ඔව්. ප්‍රධාන ධාරාවේ සංගීතය දකින්න නොලැබෙන යථාර්ථයක් මෙතන තියෙනවා. මේ වගේ රැප් සංග්‍රාමයකදී ඇත්තටම පැහැදිලි ජයග්‍රාහකයෙක් ඉන්නවද? එහෙම නැත්නම් මේ ගැටුම තුලින්ම මේ කතාබහ තුලින්ම දෙපාර්ශවයේම ජනප්‍රියත්වය සහ එයාලා ගැන තියෙන අවධානය ඉහළ යනවා විතරද? ඒ කියන්නේ සමහර විට මේකේ ඇත්තම ජයග්‍රාහකයා වෙන්නේ මේ සටන දිහා බලාගෙන ඉන්න ප්‍රේක්ෂකයා සහ මේ මුළු සංස්කෘතියම වෙන්නත් පුළුවන්.